මේකත් අර ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆි ග්‍රාෆ් කණයට ගැනෙනවා ජපානයේ මං හිතනවා ඉන්න පැත්තේ ස්ට්‍රීට් එක මේකෙදිත් කියන්න තියෙන්නේ අර අහස තා පොඩ්ඩක් ඉඳලා ගොම්මන් වෙලාවට කියානම් එහෙම තා පොඩ්ඩක් ඩාර්ක් වෙනකන් හිටියනම් මේ අහසට ඇහැ යන එක වලකිනවා පළවෙනි දේ. ඊළඟට අහසේ විචිත්‍රත්වය කියන එක එනවා. ඊළඟට ඒකත් එක්ක මේ බිල්ඩින් වල ලයිට් කියන එක මීට වඩා ඉස්මතු වෙනවා. ඉතින් මම දන්නවා මෙවැනි මම ලංකාවේ ඉඳගෙන කිව්වට මෙවැනි ස්ට්‍රීට් එකක ඔයාගේ වැඩත් එක්ක යන වෙලාවත් එක්ක ඒ තෝරා ගන්න ටයිම් එකත් එක්ක ඒක කරන්න තියෙන ප්‍රායෝගික දේවල් ඒ වගේම සීතල වැස්ස හෝ හිම හෝ කියන මේ දේවල් වල තියෙන බලපෑම ඒවා මට අවබෝධ වෙනවා නැත්නම් ඔයගොල්ලන්ට එනකොට භූමිකම්පා කියන දේවල් ඒ වගේ දේවල් අවබෝධ වෙනවා. නමුත් මම ඡායාරූපය විචාරය කරද්දී ඒ ටික කරුණු ටික පරිබාහිර කරලා ඒ ටික අයින් කරලා මම මගේ පැත්තෙන් ඒ ਵਿਚාරය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා මෙතන මේ ඡායාරූපය බලනකොට අනිවාර්යෙන් අපි අවබෝධ කරගන්න ඕනේ ඒ ගොම්මන කියන එක තා පොඩ්ඩක් වැඩි වුණා නම් හොඳයි කියන අදහස තියෙනවා. බිල්ඩින් වල ඒ ආලෝකයේ යෙලෝ පැත්තට ගියා නම් හොඳයි කියන අදහස තියෙනවා. ඊළඟට කිව්වත් අපි ඡායාරූපයක ප්‍රධානම වශයෙන් ගත්තොත් කොන්ටෙන්ට් එක එහි අන්තර්ගතයේ තියෙන සුවිශේෂීතාවයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේක බැලුවොත් අපි ස්නැප් පැත්තට බරයි. ඒ ස්නැප් එකෙන් ගිහිල්ලා අපි ටිකක් විචිත්‍ර දෙයක් කියන්නේ කොහොමද? කතාවක් කියන්නේ කොහොමද කියන පැත්තට අපි ඡායාරූපය යොමු කරගත යුතු වෙනවා. ඉතින් මෙහෙම ඡායාරූප ගන්න එක දිගටම නමුත් මූලිකව කියනවා නම් අනාවරණය නාභිගත කිරීම පැහැදිලි කිරීම මේ කියන දේවල් හරි අර ඡායාරූපයේ කොටුව ඇතුළේ තියෙන දේ රසවත්භාවයේ මදකම වතරයි තියෙන්නේ.